හායි යාළුවනේ. අද අපි කතා කරන්නේ ලංකාවේ වගේම ලෝකයේම මිලියන ගණනක් දෙනා එකසේ ආදරය කරන. ඒ වගේම සමහරුන්ට නම් ජීවිතේම වෙලා තියෙන ගේම් එකක් ගැන. ඒ තමයි ගරීනා ෆ්‍රී ෆයර්. ඔයාලා දන්නවද ෆ්‍රී ෆයර් ගේම් එක මුලින්ම ලෝකෙට ආවේ කවදාද කියලා? 2017 සැප්තැම්බර් මාසයේදී තමයි මේක මුලින්ම නිකුත් වුණේ. මේක නිර්මාණය කළේ සිංගප්පූරුවේ ගරීනා සමාගම විසින්. ගොඩක් අය හිතන්නේ මේක PUBG ගේම් එක කොපි කරලා හදපු එකක් කියලා. හැබැයි ඇත්තම කතාව තමයි PUBG මොබයිල් ගේම් එක එන්නත් කලින් ෆ්‍රී ෆයර් ගේම් එක ලෝකෙට ඇවිත් තිබුණා. ඇයි ෆ්‍රී ෆයර් මේ තරම් ජනප්‍රිය වුනේ? ප්‍රධානම හේතුව තමයි ඕනෑම සාමාන්‍ය ෆෝන් එකක වුණත් මේ ගේම් එක කිසිම කරදරයක් නැතුව ප්ලේ කරන්න පුළුවන් වීම. ඔයා ගාව තියෙන්නේ ඉන්ෆිනික්ස් වගේ ෆෝන් එකක් වුණත් කිසිම ලැග් එකක් නැතුව ලස්සනද ගේම් එක ගහන්න පුළුවන්. ඒ වගේම විනාඩි 10ක වගේ පොඩි වෙලාවකින් මැච් එකක් ඉවර කරන්න පුළුවන් වීමත් මේකේ ජනප්‍රියත්වයට ලොකු හේතුවක් වුණා. ෆ්‍රී ෆයර් වල තියෙන තවත් විශේෂත්වයක් තමයි ඒකේ තියෙන කැරක්ටර්ස්. හැම කැරක්ටර් එකකටම Tamanටම ආවේනික වුණු සුපිරි බලයක් තියෙනවා. ඒ වගේම ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ජස්ටින් බීබර් වගේ ලෝක ප්‍රකට පුද්ගලයන් පවා මේ ගේම් එකේ චරිත විදිහට දකින්න ලැබීම අපිට ලොකු අත්දැකීමක් වුණා. අද වෙනකොට ෆ්‍රී ෆයර් කියන්නේ නිකම්ම ගේම් එකක් නෙවෙයි. ඒක ලෝකයේ තියෙන ලොකුම e-ස්පෝර්ට්ස් තරඟාවලි තියෙන තැනක්. ලංකාවේ අපේ දක්ෂ කොල්ලෝ පවා ජාත්‍යන්තර මට්ටමේ තරඟවලට ගිහින් අපේ රටේ නම ලෝකෙටම අරන් ගිහින් තියෙනවා. ඉතින් ඔයාලත් ෆ්‍රී ෆයර් ප්ලේ කරන කෙනෙක් නම් ඔයා වැඩියෙන් මාස කරන කැරක්ටර් එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ ගේම් එකේ ලෙවල් එක කීයද කියලාත් කියන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න අපේ The Apexi page එක ෆලෝ කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් අපි මොනවා ගැනද කතා කරන්න ඕනේ කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.